හෙලෝ ගයිස් අදලත් බ්ලොග් එක තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අද සෙනසුරාදා කියන්නේ මේ 14 වෙනිදා. මම ඔයාලට කලින් බ්ලොග් එකේ කිව්වනේ මම ගෙදර යනවා කියලා. ඉතින් අද සෙනසුරාදා මම හෙටත් ඉන්නවා. ඒක නිසා මේ දවස් දෙකේම vlogs දෙක රෙකෝඩ් කරන්න කියලා තමයි මම හිතුවේ. එතකොට මට මේ ඉස්සරහට ලේසි මේ බෝඩි මේද්දි අර වීඩියෝ එක එඩිට් කරලා දාන්න විතරයිනේ තියෙන්නේ. ඒක නිසා මම අදයි හෙටයි තියෙන වැඩ ටික මම ඔයාලට පෙන්නන්නම්. ඒත් එක්කම මම vlogs වලදී පොඩි අලුත් දෙයක් කරන්න හිතුවා. දැන් මම වීඩියෝ එකක් ඇතුළේදී මොනවා හරි මාතෘකාවක් කතා කරනවා. ඒ කියන්නේ අද අපි හිතමුකෝ උදාහරණයක් කිව්වොත් දැන් කැම්පස් එක මාසෙකට වියදම් වෙන කොච්චර යනවද? ඔය වගේ පොඩි පොඩි මාතෘකා තියෙන්නේ. අන්න ඒ වගේ කියන්නේ ඔන්ලයින් සල්ලි හොයනවා නම් ඒ කියන්නේ ඒ මොනවද? ඒ එක මාතෘකාවක් ගැන එක බ්ලොග් එකේදී කතා කරනවා. ඉතින් අද මම හිතුවේ දැන් ඔයාලට මම කලින් බ්ලොග් එකේදී පෙන්නුවනේ මේ ෆ්ලවර් පැටර්න් එකක් හදන විදිය. ඒ කියන්නේ අර බේසික්ම දෙයක් කියලා දුන්නනේ. ඉතින් ඊට පස්සේ ගොඩක් අය හැල්තුනේ ටිකක් කම්ප්ලිකේටඩ් එකක් කියලා දෙන්න කියලා. ඒක නිසා මම අද ඔයාලට කියලා දෙන්නම් icon use කරලා මට තියෙන දැනට තියෙන ප්‍රොජෙක්ට් එකක් මම අරගෙන මම ඒ ප්‍රොජෙක්ට් එක කොහොමද කරන්න කියලා. එතකොට ඔයාලට ඒකට පොඩි අයිඩියා එකක් එනවනේ. ඉතින් අපි බලමු අද vlog එක මොකද වෙන්නේ කියලා. අපේ group එකට join වෙලා නැත්නම් මම ඒකේ link එක පල්ලෙහා description එකේ හරි පළවෙනි comment එකේ හරි pin කරලා තියන්නම්. ඒත් එක්කම මගේ social media තියෙනවා. ඉතින් ඒවයි මම updates දෙනවා. ඉතින් ඒවත් කැමති නම් follow කරලා තියාගන්න. මම ඒව ඇතුළේ links දාලා තියන්නම්. මේ තියෙන්නේ මට අද ගන්න තියෙන project ටික. ඉතින් අපි බලමු මුලින්ම $25 project එක ඇතුළට ගිහිල්ලා ඒකේ requirement විදිහට මොනවද දීලා තියෙන්නේ කියලා. ඉතින් මම මේ requirements ටික පොඩ්ඩක් hide කරනවා. ඒකේ මොකද client ගේ විස්තර ටිකක් තියෙනවා. ඒක නිසා මම ඒක hide කරනවා. ඔයාලට පේනවනේ තියෙන icon ටික. ඉතින් ඔය icon ටික use කරලා white background එකක pattern එකක් හදන්න තමයි තියෙන්නේ. ඉතින් මෙහෙම icon ටික එව්වට පස්සේ හරිම ලේසි pattern එක හදන්න. ඊට පස්සේ මේ ආපහු මම back වෙනවා. මේ තියෙන්නේ මට revision ඉල්ලපු code එකක්. ඔයාලට මම කලින් blog එකකදී මේකේ designs ටික පෙන්නුවා. ඉතින් ඒකෙදි කරන්න තියෙන්නේ අර USA 250 කියලා pattern එකක් අපි හැදුවේ කලින් blog එකකදී. අන්න ඒ pattern එකේ පොඩි වෙනස්කමක් තියෙන්නේ. ඔයාලා requirements ටික පොඩ්ඩක් කියවලා බලන්න. අපි මුලින්ම අලුත් ප්‍රොජෙක්ට් එක ගැන කතා කරමු. ඒ කියන්නේ මේ icon ටික download කරගෙන ඊට පස්සේ Illustrator එකට දාගෙන මම කොහොමද ආපහු මේ pattern එක හදන්නේ කියලා. මෙහෙමයි. දැන් අපි icon pattern එකක් හදද්දී අපි icon මුලින්ම හදා ගන්න ඕනේ. ඔයාලට මේක ක්‍රම කීපයකටම හදා ගන්න පුළුවන්. දැන් ඕන තරම් AI tools තියෙනවා. ඔයාලට icon generate කරගන්නත් පුළුවන්. ඔයාලට හොඳට elements අඳින්න පුළුවන් නම් ඔයාලට elements ඇඳලා ගන්නත් පුළුවන්. ඉතින් මේ ක්‍රම දෙකෙන් මොකක් පාවිච්චි කරත් client ඉල්ලන විදියටම එයාගේ output එක දෙන්න බලන්න. ඒත් එක්කම දැන් අපි හිතමුකෝ දැන් මට මේ project එකේදී මට elements ටික දීලා තියෙනවනේ. මං ඒ වගේ වෙලාවට කරන්නේ මං මේ මට දීපු elements ටික, ඒ කියන්නේ icons ටික black and white කරගන්නවා මුලින්ම. ඊට පස්සේ මං මේක SVG එකක් විදිහට convert කරගන්නවා. එහෙම නැත්නම් අපි Illustrator එකට දාලා ඒක trace කරගන්නවා. ඉතින් මේ ඔප්ෂන් දෙක පාවිච්චි කරලා මම ඊට පස්සේ ඒක වෙක්ටර් එකක් විදිහට හදා ගන්නවා. ඊට පස්සේ තමයි client ඉල්ලපු colors වලට අනුව මම මේ icons ටික හදාගන්නේ. සමහර විට මේ කිව්ව දේවල් ඔයාලට තේරෙන්නේ නැතුව ඇති. මම මෙතනින් පස්සේ මේ project එක අරගෙන කොහොමද ඒක කරන්න කියලා ඔයාලට කියලා දෙන්න. මම මුලින්ම කරගන්න හදන්නේ මගේ icons ටික. එහෙම නැත්නම් elements ටික black and white කරගන්න. ඉතින් මම ඒකට use කරන්නේ Photoshop. මම Photoshop open කරගන්නවා. ඊට පස්සේ මෙතන ෆයිල් වලට ගිහිල්ලා ඕපන් කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මම මගේ icon ටික සිලෙක්ට් කරලා ඔක්කොම සිලෙක්ට් කරනවා මේ විදිහට. ඊට පස්සේ මම මෙතනින් ඕපන් කියන එක ක්ලික් කරනවා. මේ තියෙන්නේ මගේ icons ටික. මෙතන තියෙනවා client ගේ logo එකත්. මම මුලින්ම කරන්නේ මේක icon එක සිලෙක්ට් කරලා ඊට පස්සේ මෙතන තියෙනවා filter කියලා එකක්. ඒකේ තියෙනවා camera raw filter කියලා එකක්. ඒකට ගිහලා මෙතන තියෙන expose එක අඩු ගන්නවා. ඊට පස්සේ contrast එකත් අඩු ගන්නවා. ඊට පස්සේ මේ විදිහට මේක black and white වෙනකන් මම මෙතනින් balance කරගන්නවා මේ basic colors ටික. ඊට පස්සේ මම මෙතන okay කියන ක්ලික් කරනවා. ඊට පස්සේ මම කරන්නේ මගේ දෙවෙනි icon එකට යනවා. ඊට පස්සේ මෙතන filter වල උඩම අපි කලින් හදපු filter එක, ඒ කියන්නේ black and white කරපු filter එක save වෙලා වගේ තියෙනවා. ඉතින් මම ඒක ක්ලික් කරනවා. එතකොට ඔටෝම ඊළඟට black and white වෙනවා. පස්සේ ඔය විදියට තුන්වෙනි එකටත් යනවා. පස්සේ ඒකත් එක ක්ලික් කරනවා. ඊට පස්සේ හතරවෙනි එකටත් යනවා. මම ඒකටත් ඒ විදිහටම ක්ලික් කරනවා. ඊට
ඊට පස්සේ මම හිතන්නේ පළවෙනි අයිකන් එක මිස් වුණා. ඊට පස්සේ මම ඒකටත් ගිහිල්ලා මේ විදිහට black and white කරනවා. ඊට පස්සේ මම කරන්නේ මෙතන ෆයිල් වලට ගිහිල්ලා export as ඊට පස්සේ png එකක් විතර සිලෙක්ට් කරලා export කියන එක ක්ලික් කරලා මම ලොකේෂන් එකක් තෝරනවා. මම පළවෙනි එකට එක කියලා දාන්නම්කෝ. එක කියලා දාලා මෙතන save කියන එක දෙනවා. ඉතින් ඔය විදිහට මේ icon පහම, ඒ කියන්නේ logo ඇතුළු icon පහම මේ විදිහට save කරගන්නවා. මම icon ටික ඔක්කොම මේ විදිහට black and white කරගෙන save කරගත්තා. ඊට පස්සේ මම කරන්නේ මේක vector විදිහට හදා ගන්න ඕන. ඉතින් vector විදිහට හදාගන්නේ අපි vector එකක් කියන්නේ කොච්චර zoom කරත් ඒකේ quality එක අඩු වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට හදාගන්න ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි විදිය තමයි, ඒ කියන්නේ ලේසිම විදිය තමයි අපිට වෙබ්සයිට් එකකින් මේක vector විදිහට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමුකෝ ඔයාලා Google එකේ search කරන්න png to svg converter කියලා. svg කියන්නේ vector type එකක්. ඉතින් ඔයාලට ඊට පස්සේ ඒකට image එකක් දාලා මේ අපි save කරපු image එකක් දාලා අපිට ඒක vector file එකක් විතර save කරගන්න පුළුවන්. දෙවෙනි විදිය තමයි මම ඒක ඔයාලට පෙන්නලා තියෙනවා Illustrator එකේ තියෙනවා image trace කියලා option එකක්. ඉතින් ඒ option එකනොත් ඔයාලට පුළුවන් vector විදිහට හදාගන්න. ඉතින් මේකේ ලේසිම ක්‍රමය තමයි මම පළවෙනි කිව්ව විදිහට වෙබ්සයිට් එකකට දාලා ඒකෙන් save කරගන්න එක. ඉතින් මෙහෙම black and white කරන්නේ අපි වෙබ්සයිට් එකකට වගේ දාලා අපි vector file එකක් හදාගන්නව නම් අනිවාර්යෙන්ම ඒ image එක black and white තියෙන්න ඕන. ඉතින් ඒක නිසා තමයි මේ විදිහට black and white කරලා හදාගත්තේ. ඔයාලට මෙහෙම black and white කරන්න Photoshop use කරන්න ඕන නැහැ. ඔයාලට මොකක්ද software එකකින් black and white කරගන්න පුළුවන් නම් ඕන විදිහට ඒක කරගන්න පුළුවන්. ඊට පස්සේ මම වෙබ්සයිට් එකකට දාලා ඒක කොහොමද කරන්න කියලා මෙතනින් පස්සේ ඔයාලට කියලා දෙන්නම්. මම දැන් කරන්නේ Google එකේ png to svg converter කියලා search කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට search results ගොඩක් එනවා. මම සාමාන්‍යයෙන් use කරන්නේ මෙන්න මේ වෙබ්සයිට් එක. ඊට පස්සේ මෙතන තියෙනවා choose file කියලා එකක්. මම ඒක ක්ලික් කරලා මම icon ටික save කරපු location එකට යනවා. ඊට පස්සේ මම මෙහෙම එක කියලා තියෙන icon එක මුලින්ම open කරගන්නවා. to svg කියලා තියෙනවා මෙතන. ඊට පස්සේ මම මෙතන convert කියලා තියෙන button එක ක්ලික් කරනවා. ඊට පස්සේ මම මෙතන download කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මම මෙතන save කියන එක ක්ලික් කරනවා. ඉතින් මේ විදිහට ඔයාලට icon පහම convert කරගන්න පුළුවන්. මම icon පහම මේ වෙබ්සයිට් එකෙන් convert කරගත්තා. ඊට පස්සේ මම කරන්නේ Illustrator software එකට ඒ icons පහ දාලා client ගේ තිබ්බ colors ටික තියෙන්නේ. ඒ කියන්නේ අර නිලුයි, කොළයි, ලා නිලුයි වගේ colors තුනක් තිබුණේ icon වල. අන්න ඒ colors ටික හදාගන්න යන්නේ. ඉතින් මම ඔයාලට ඒක කරන්න කොහොමද කියලා මෙතනින් පස්සේ පෙන්නන්න. මම මුලින්ම කරන්නේ මගේ Illustrator software එක open කරගන්න එක. ඊට පස්සේ ෆයිල් වල ඕපන් කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මම ඩවුන්ලෝඩ් වල තියෙන මගේ svg ෆයිල් එක ඕපන් කරගන්නවා. මම මුලින්ම එක කියලා තියෙන svg ෆයිල් එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඒක මේ විදිහට තමයි පෙන්වන්නේ. ඉතින් ඒවයි quality එක කිසිම loss එකක් නැතුව vector එකක් විදිහට පෙන්නනවා. ඊට පස්සේ මම ආපහු ෆයිල් වලට ගිහිල්ලා ඕපන් කියන එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ client මට එව්ව image එක මම ඕපන් කරගන්නවා. ඊට පස්සේ මම මේ image එක මේ විදිහට වෙන් කරගෙන මගේ vector file එකට මම ඒකත් දාගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මේ තියෙන colors ටික මේකටත් දාගන්න එක. මම මුලින්ම vector file එක select කරලා මෙතන gradient කියලා එකක් තියෙනවා. ඒක click කරනවා. ඊට පස්සේ මේ විදිහට list එකක් එනවා. මම ඒකෙන් මම මේක ක්ලික් කරලා ඊට පස්සේ color pick එක ගන්නවා. ඊට පස්සේ මම මෙතනින් ගිහිල්ලා ක්ලික් කරනවා ඒක. ඊට පස්සේ මේ විදිහට තමයි පෙන්වන්නේ. ආපහු මම මෙතන කොනේ තියෙන එකක් සිලෙක්ට් කරලා ආපහු color pick එක අරගෙන මෙතනින් තියනවා. ඊට පස්සේ ඔයාලට පේනවනේ මේ colors තුනක් තියෙනවා. මම ඒකට කරන්නේ option button එකත් ක්ලික් කරගෙන තව color එකක් ගන්නවා. ඊට පස්සේ ඒ color එක සිලෙක්ට් කරලා color pick එක තෝරලා මේ ලානිල් පාට එක තෝරනවා. ඉතින් ඔයාලට පේනවනේ ටිකක් සමාන කමක් ආවා. ඊට පස්සේ ඔයාලට මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. දැක්කද? gradient එක අඩු වැඩි කරලා ඔයාලට කැමති විදිහට මේක හදාගන්න පුළුවන්. ඉතින් ගොඩක් දුරට දැන් මේ දෙක සමානයිනේ. මම පෙන්නපු විදිහට icons පහම ඒ විදිහට අර colors match වෙන විදිහට හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් මම icons පහම හතර විදිහට පෙන්නන්නේ නැහැ. බොරුවට අර
වීඩියෝ එකත් වෙලාවත් යනවා එකම දේනේ කරන්නත් තියෙන්නේ. ඉතින් ඔයාලා අර සිංගල් කල එකක් තියෙනවා ඒක හරිම ලේසියෙන් දාගන්න පුළුවන්. මේ විදිහට පොඩි ග්‍රේඩියන්ට් එකක් වගේ තියෙනවා නම් ඒක බැලන්ස් කරලා දාගන්න. ඊට පස්සේ කරන්නේ අර කලින් වීඩියෝ ගේම් කරන විදිහට පැඩ් ටෙම්ප්ලේට් එකක් හදලා එතනින් පස්සේ පැඩ් එක හදන විදිය. මේ තියෙන්නේ මම හදාගත්තු අයිකන්ස් 4යි ඒත් එක්කම ක්ලයන්ට් ගේ ලෝගෝ එකයි. ඊට පස්සේ මම කරන්නේ ෆයිල් වලට ගිහිල්ලා නිව් කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මම මෙතනින් පික්සල් 500යි ආපහු 500යි ඔය විදියට සෙටින්ස් ටික හදලා ක්‍රියේට් කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මම කරන්නේ පළවෙනි SVG ෆයිල් එක ගෙනල්ලා මෙහෙම මේකට ඇදලා දානවා. ඊට පස්සේ දෙවෙනි ෆයිල් එකත් ගෙනල්ලා මේ විදියට මේකට ඇදලා දානවා. ඊට පස්සේ තුන්වෙනි එකත් මේ විදියටම ගෙනල්ලා මේ විදියට ඇදලා දානවා. ඔයාලා අයිකන්ස් එහා මෙහා කරද්දි බලන්න ඔයාලා මේ සිලෙක්ෂන් කියන ටූල් එක සිලෙක්ට් කරලා තියෙනවද කියලා. නැත්නම් මේ විදියට එහාට මෙහාට ගෙනියන්න බෑ. ඊට පස්සේ මම හතරවෙනි එකත් මේ විදිහටම ගෙනල්ලා දානවා. ඊට පස්සේ මම ට්‍රයැන්ගල් එකත් මේ විදිහට ගෙනල්ලා දානවා. ඊට පස්සේ මම කරන්නේ මේ ඔක්කොම සිලෙක්ට් කරලා shift එකත් ක්ලික් කරගෙන මේක පොඩ්ඩක් පොඩි කරගන්නවා. ඊට පස්සේ ඔයාලා ගොඩක් දෙනෙක් අහලා තිබුණේ මම මේ අයිකන් හදද්දි කොහොමද සයිස් එක හරියට හිතාගන්නේ කියලා. ඉතින් ඒව නම් S මට්ටමෙම තමයි මම ගොඩක් වෙලාවට මේව හිතාගන්නේ. ඒ කියන්නේ අයිකන් ඔක්කොම සමාන වෙන්න හදන්නේ S මට්ටමට. ඔයාලත් මේ විදියට ඔයාලගේ S මට්ටමට මේ අයිකන් ඔක්කොම සමානව හදාගන්න. අයිකන් ටික ඔක්කොම දැන් සමානව තියෙනවා වගේ ඔයාලට පේනවනේ. ඒ කියන්නේ එක සයිස් එකකට වගේ තියෙන විදියට ඔයාලා හදාගන්න. ඊට පස්සේ මම කරන්නේ ක්ලයන්ට් රික්වයර්මන්ට් වල කියලා තිබුණා ලෝගෝ එක හරියට arrange කරන්න කියලා. ඒ කියන්නේ ඒ ලෝගෝ එකෙත් වෙනම පැටර්න් එකක් එන විදියට ඒක arrange කරන්න කියලා. අනිත් ඒවා නම් කොහොම තිබුණත් ප්‍රශ්නයක් නැහැ කියලා තමයි රික්වයර්මන්ට් වල තිබුණේ. ඊට පස්සේ මම කරන්නේ මේ ලෝගෝ එක සිලෙක්ට් කරලා ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා මම මෙතන x එක 0 කරගන්නවා අපහු y එකත් 0 කරගන්නවා. ඊට පස්සේ control C control F ක්ලික් කරලා මම මෙතන x එකට 500ක් දෙනවා. මම මේක ඔයාලට කලින් ලොග් එකක් කියලා දුන්නා. දැන් ඔයාලට මේක අහලම එපා වෙලා ඇති. ඊට පස්සේ මම මේ දෙකම සිලෙක්ට් කරලා control C control F ඔබලා y එකට 500ක් දෙනවා. ඊට පස්සේ මම කරන්නේ මේ අයිකන් ටික ගානට බැලන්ස් එකට තියාගන්න එක. මේ සේරම S මට්ටමට තමයි තියන්නේ. يعني එකක් අතර දුර ඔයාලා නිකන් S මට්ටමින් හිතලා තියන්න. ඊට පස්සේ මම මේ දෙක සිලෙක්ට් කරලා control C control F ක්ලික් කරලා මෙතෙන්ට දෙනවා +500. ඊට පස්සේ මම ආපහු මේ අයිකන් ටිකත් ගන්නට හදා ගන්නවා. මම ආපහු control C control F දීලා +500 ක්ලික් කරනවා. ඇත්තටම මෙහෙම කරන්න මොකද කියලා සමහරවිට තේරෙනවා ඇති. මම ඒක පැහැදිලිව කිව්වොත් දැන් මෙතන ඔයාලට තියෙනවනේ box එක වගේ icon එක. ඒ box එක වගේ icon එක මෙතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. දැන් අපි එක template එකක් අනිත් template එක connect කරද්දී ඔයාලට පේනවා මෙන්න මේ කොනට හරියටම මේ කොන set වෙනවා. ඉතින් ඒ විදිහට වෙන්න ඕන නිසා තමයි අපි මේ විදිහට හරියටම මැනලා ගානට එහාට මෙහාට යවන්නේ. ඉතින් මේ මැද කොටසේ මොනවද තිබුණත් ප්‍රශ්නයක් නැහැ. මේ අයිනේ crop වෙන කොටස් වල තියෙනවා හරියටම මේ පැත්තට සමාන වෙන්නව අනිත් පැත්ත තියෙන්න ඕනේ. ඒ කියන්නේ වම් අත පැත්තට සමාන වෙන්න දකුණු අත පැත්තට තියෙන්න ඕන. ඉතින් ඒ නිසා තමයි මේ විදිහට කරන්නේ. ඊට පස්සේ මම කරන්නේ මේ ඔප්ෂන් එක ක්ලික් කරගෙන මේ මැද කොටස් ටික පුරව ගන්නවා. මට පොඩි දෙයක් අමතක වුණා. මේ ලෝගෝ එකකුත් මැදට එන්න ඕනේ. ඒ කියන්නේ ගානට ටෙම්ප්ලේට් එක බැලන්ස් වෙන්න. ඒකත් මම කරන්නේ මෙතන ලෝගෝ සිලෙක්ට් කරලා හරියටම මැදට මේක දානවා 250යි. 250 ක්ලික් කරලා මම ඒක ගානට මැදට ගන්නවා. ඊට පස්සේ මම ඔය හිස් තැන් ටික ගානට පුරව ගන්නවා. ඉතින් ඔයාලා මේ විදිහට එක සමාන දුරවල් එන විදිහට අයිකන් ටික ගානට තියාගන්න. ඒ කියන්නේ ඔයාලට පේනවනේ එකක් අතර දුර අනිත් එකට සමාන වෙන විදිහට ගානට S මට්ටමට ඒක හදාගන්න. ඊට පස්සේ මම කරන්නේ rectangle tool එක සිලෙක්ට් කරලා shift එක ක්ලික් කරගෙන මේ විදිහට කොටක් ගහ ගන්නවා. මම ඒක මෙතන fill එක ක්ලික් කරලා ඒ කියන්නේ colors ටික ක්ලික් කරලා white කරගන්නවා. ඊට පස්සේ මම මෙතන rectangle එකේ size එක 500 කියලා හදා ගන්නවා. ඊට පස්සේ මම මෙතන x එකට 250ක් දෙනවා. y එකටත් 250ක් දෙනවා. දැන් හරියටම template එක උඩට ඇවිල්ලා තියෙන අපි දාගත්තු rectangle එක. ඊට පස්සේ මම කරන්නේ window වලට ගිහිල්ලා දැන් මේකේ තියෙනවා pathfinder කියලා option එක. මම ඒක on කරගන්නවා.
පස්සේ මේ වගේ සීන් එකක් තමයි එන්නේ. ඊට පස්සේ මම මේ ඔක්කොම සිලෙක්ට් කරලා මෙතන crop කියලා tool එකක් තියෙනවා. මම ඒක ක්ලික් කරනවා. ඊට පස්සේ අපේ pen template එක ගානට හැදිලා තියෙන්නේ. ඊට පස්සේ මම කරන්නේ මේක මෙහෙම පැත්තකට දාලා object වල තියෙනවා pen කියලා option එකක්. ඔයාලා මේක ක්ලික් කරද්දි මෙන්න මේක සිලෙක්ට් කරලා තියන්න. මෙන්න මේක ක්ලික් කරලා object වලට ගිහිල්ලා ආපහු මේකේ තියෙනවා pen කියලා option එකක්. ඊට පස්සේ ඒකේ තියෙනවා make කියලා එකක්. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට මේ අඩු වැඩි කරගන්න පුළුවන්. පළල සහ උස කියන එක වෙනස් කරගන්න පුළුවන්. දැන් අපි ටෙම්ප්ලේට් එකේ size එක 500 පික්සල් නිසා ඔය size එකෙම තමයි තියන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙතන කැමති නමක් දෙන්න පුළුවන්. ඉතින් මම මෙතන දෙන්නම් new pattern කියලා. ඊට පස්සේ මම මෙතන done කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලා rectangle tool එකේ මේ විදිහට කැමති කොටක් ඇඳගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පැනල් එකක් ඕපන් වෙලා ඇති. ඉතින් එහෙම පැනල් එකක් ඕපන් වෙලා නැත්නම් window වලට ගිහිල්ලා ඒකේ තියෙනවා searches කියලා option එකක්. ඉතින් ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ විදිහට ඒක ඕපන් වෙනවා. ඊට පස්සේ අපි අන්තිමටම save කරපු පැන් එක. ඒ කියන්නේ new පැන් කියලා මේ පේන්නේ. අන්න ඒක ක්ලික් කරන්න. දැක්කද? ඔයාලගේ පැන් එක හැදිලා තියෙනවා. ඊට පස්සේ මේක ඔයාලට ඕන විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා කරන්න ඕන මෙතන file වලට ගිහිල්ලා save as කියන එක ක්ලික් කරලා ඔයාලා location එකක් දීලා මම මෙතන මේකත් එක කියලා save කරන්න. කොහොම save කරා. ඉතින් client අන්තිමට ඔය Illustrator file එක විතරක් ඇව්වත් ඇති. කැමති නම් ඔයාලට PNG file එකක් යවන්න පුළුවන්. ඒ විදිහට තමයි මම මේ project එක හදාගත්තේ. ඉතින් මම ඔයාලට පෙන්නුවා save කරන විදිහත්. මම සාමාන්‍යයෙන් client එක leave කරන්නේ AI file එක. ඒ කියන්නේ මම save කරගත්ත file එකයි. ඊට අමතරව මට පුළුවන් export කරලා PNG එකක් විදිහට save කරගන්න Illustrator වල. ඉතින් ওই file දෙක තමයි මම client ට සාමාන්‍යයෙන් දෙන්නේ. ඉතින් මම දැන් ඒක deliver කරන්න ඕන. ඊට අමතරව දැන් ඔයාලට හිතන්න පුළුවන් AI use කරලා ඕන එලිමන්ට් එකක් හදාගන්න පුළුවන්. එහෙම කියලා ඔයාලට හිතනවනේ. ඒ දේවල් කරද්දී පරිස්සමෙන්. හැබැයි කියන්නේ AI වලින් අපි ඒ කියන්නේ client ඕන දේම දෙන්නත් බැරි වෙනවනේ සමහර ලාට. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් වෙන්න ඔයාලගේ වැඩත් ලේසි වෙන විදිහට AI use කරන්න. ඒ වැරදි විදිහට පාවිච්චි කරන්න එපා. එහෙනම් අපි ඊළඟ බ්ලොග් එකෙන් يعني අලුත් මාතෘකාවකින් ඊළඟ බ්ලොග් එකෙන් හම්බෙමු.